ශ්‍රේෂ්ඨ වූ ගුණේති සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ වරුණ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෝ භගවා ඉතිපි ආජානීයෝ. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙසේද ආජානීයෝ නම් වනසේක. සිව්පාවුන්ගෙන් ශ්‍රේෂ්ඨයා යන අර්ථය ඇති බව සංයුත්ත නිකාය අට කතාවන්හි මේ ආජානීය යන නාමයට අර්ථ විවරණ ලබා දෙනවා. දන්නා තැනැත්තා ආජානීය නම් වන බවත්, ඒ වගේම ඇතෙක් හෝ අස්වාදීන්ගේ හෝ එක්තරා යමෙක් කාරණා දනීද ඌ ආජානීය නම් වන බව සඳහන් කරනු ලැබෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයේහි එක්තරා අවස්ථාවක ගලක් වැදෙනවා. භාග්‍යවතුන් වහන්සේට දැඩි වූ, රළු වූ, තියුණු වූ, මිහිරි නොවූ ඊතා බලවත් වේදනාවක් ඒ තුලින් ඇති වෙනවා. නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊතා සිහිනුවණින් ඒ සියලු වේදනාවන් දැකලා දරන්නට යෙදුණා. මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේදනාව දරපු මොහොතේ එක්තරා දෙවි කෙනෙක් පැමිණිලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආජානීය වූ කෙනෙක් යයි වර්ණනා කරනවා. ඒ මොහොතේ ඒ දෙවිතුමන් භාග්‍යවතුන් වහන්සේට ආජානීයන්වෙන් වර්ණනා කරේ වේදනා ඉවසන සුළුභාවය නිසා. ආජානීය වූ තැනැත්තන් යුද්ධයකදී ඇතිවන වේදනාවන් ඉවසාගෙන යුදවතිනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද තමන් වහන්සේට ඇති වූ ශාරීරික වේදනාවන් ඉවසාගෙන සියලු බුද්ධ කෘත්‍යයන් සිදු කළා. මෙසේ ආජානීයෙකුට බඳු වූ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආජානීය නම් වෙනවා. සාදු සාදු ආජානීයෝ නම් ගුණයෙන් සමන්නාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ උත්තමාංග නමස්කාරය වේවා. සම්බුදු ගුණ සුවඳින් සැමසිත නිවී සැනසේවා. සාදු සාදු සාදු. සංසුන් සුවපත් ජීවිතයකට මඟ සුකේසී සදාම් නාලිකාව.